Hi guys, welcome back to my YouTube channel. අදත් මම ඔයත් එක්ක ෂෙයා කරගන්නයි මම ඔයාලට දෙන හබල පෙති fried rice. මේ හබල පෙති එක තමයි මේකට ඕන වෙනවා සුදු ලුණු ගෙඩියක්, රතු ලුණු ගෙඩියක්, බිත්තරයක්. ඊට පස්සේ මේ බටර් එක තමයි මම ගත්තේ. මේ තව ඕන වෙනවා කැරට්, leeks, ගෝවා. මුලින්ම හබල පෙති හැඳි 3ක් දාගන්නවා. මේ භාජනයේට මම දාගන්නේ මේක දාගෙන ඉවරලා හොඳට සෝද ගන්න ඕනි. 3 පාරක් විතර සෝද ගන්න ඕනි. සෝදගෙන ඉවරලා අපි උණු වතුර වලින් මේක තෙඟෙන්න දාගන්නවා. එතකොට ඉක්මනට හදා ගන්න පුළුවන් guys. ඒක මේ විදිහට වහලා විනාඩි 20ක් විතර තියනවා. ඊට පස්සේ අපි සුදු ලුණු ගෙඩිය මේ විදිහට කපා ගන්නවා. චූටි කෑලි වලට තමයි මම කපා ගන්නෙ. කපාගෙන භාජනයට දා ගන්නවා. ඊට පස්සේ රතු ලුණු ගෙඩියත් මේ වගේ හීනියට කපා ගන්නවා. ඒකත් අර භාජනයට මම දා ගන්නවා. ඊට පස්සේ leeks ඒවත් ගොඩක් චූටියට තමයි කපා ගන්නෙ. මොකද බබා චූටි හින්දා ඒවා කන්න ලේසි වෙන්නේ නැහැ යාට. ඊට පස්සේ මම ගෝවා ටිකත් හීනියට තමයි කපා ගන්නෙ. කැරට් ටික මම ග්‍රේටර් එකකින් ගා ගන්නවා. ගොඩක් හීනියට තමයි මම ගාගන්නේ. මේ තියෙන්නේ ඒවට අවශ්‍ය ඒවා. මම මේ කපාගෙන ඉවර වෙලා ලෑස්ති කරගෙන බිත්තරයක් මම කඩලා අරගෙන තියෙන්නේ. මුලින්ම අපි පෑන් එක ලිපේ තියලා රත් කරගන්න ඕනේ. මේ විදිහට මම රත් කරගෙන ඊට පස්සේ බටර් චුට්ටක් අරගෙන පෑන් එකට දා ගන්නවා. මේ විදිහට මම දා ගන්නවා බටර් පොඩි ප්‍රමාණයක් තමයි දා ගන්න ඕනි. ඊට පස්සේ පෑන් එක රත් වෙනකොට මම ඒකට රතු ලුණුයි සුදු ලුණුයි ඇඩ් කරගන්නවා. ඊට පස්සේ හොඳට මික්ස් කරනවා. අර තෙලේ වැදෙනකම් මික්ස් කරගන්නවා. ඊට පස්සේ අපි ටික වෙලාවකින් බිත්තරය මේ විදිහට ඇඩ් කරගෙන ඒකත් හොඳට තඹ ගන්න. බිත්තරේ තඹ ගන්නවා. තඹගෙන ඉවර වෙලා leeks, carrot, ගෝවා තුනම මම මේකට ඇඩ් කරගෙන ඒකත් මික්ස් කරගන්නවා. මික්ස් කරලා මේක තැම්බෙන්න විනාඩි 2ක් විතර වහලා තියෙනවා. ඒ විනාඩි 2කට විතර පස්සේ මම හබල පෙති ටිකත් ඇඩ් කරගන්නවා. ඒ ටිකත් හොඳට තැම්බෙන්න එපා. එතකොට මේ වගේ මික්ස් කරලා ආයෙත් මේක තැම්බෙන්න වහලා තියෙනවා. මේ විනාඩි 10කට විතර පස්සේ මේ ටික හොඳට තැම්බිලා තියෙන්නේ. කැරට්, leeks, ගෝවා ඒවත් තැම්බිලා. ඔයාලට පේනවා ඇති බිත්තරෙත් හොඳට තැම්බිලා. හබල පෙති ටිකත් හොඳට තැම්බිලා. දැන් අපි බබාට කන්න දෙන්න තමයි හදන්නේ. මම මේ ආයෙ කන්න භාජනයට දා ගන්නවා. එයාගේ ප්ලේට් එකට මම දා ගන්නවා. හබල පෙති කියන්නේ ගොඩක් ගුණ කෑමක් guys. මොකද බබාලගේ බර වැඩි වෙන්න එක කෑමක් මේක. මේ විදිහට හදලා බලන්නකො හැමදාම එකම විදිහට දෙන්නේ නැතුව මගේ බබා මේකත් ආසාවෙන් කනවා. මේ බලන්න එයා කනවා. එයා ගොඩක් ආසාවෙන් මේක කනවා. ඔයාලම බලන්නකො. ඔයාලා ඔයාලගේ බබාලට දීලා බලන්න. එතකොට එයාලා ආසාවෙන් කයි. මේ බලන්න මගේ පැටියා කන හැටි. ඔයාලත් ඔයාලගේ බබාලට හදලා දෙන්න. ආයෙ අලුත් වීඩියෝ එකකින් මම එන්නම්. එතකන් හැමෝම පරිස්සමට සිතින් ඉන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. බයි.